දිවා රෑ නොකඩවා තද වැසි ඇදහැළුණු අතර මුළු වනාන්තරයම සෙමින් ජලයෙන් යටවන්නට විය. අධික සීතල සහ වැස්ස නිසා පළඟැටි සීයා වඩාත් දුර්වල වූ අතර ඔහුගේ අසනීප තත්වයද මොහොතින් මොහොත දරුණු විය. මෙය තවදුරටත් බලා සිටිය නොහැකි වූ තැන පළඟැටි ආත්තම්මා ජලයෙන් යට වූ වනාන්තරය පුරා ඇසෙනසේ උදව්විල්ලා හඬ නැගුවාය. එම කෑගැසීම ඇසුණු වහාම කරුණාවන්ත සෙසු සතුන් උදව් කිරීමට ජලය මැදින් වේගයෙන් පැමිණියහ. ඔවුන් නොයෙකුත් අදහස් ඉදිරිපත් කළත් අසනීපෙන් සිටින සීයාව ගෙන යාමට ඒ කිසිවක් ප්‍රමාණවත් තරම් ආරක්ෂිත නොවිය. අවසානයේදී විශාල නෙළුම් කොළයක් ඔවුන් සැමට අවශ්‍ය වූ බලාපොරොත්තු සහගත විසඳුම බවට පත්විය. සියලු මිතුරන් එක් වී පළඟැටි සීයාව සහ ආත්තම්මාව ඊතා පරිස්සමින් නෙළුම් කොළ ඔරුව මත තබා ගමන ආරම්භ කළහ. බුද්ධිමත් කුරුමිනි විදරාල විසින් අත්බෙහෙත් ලබා දී සීයාව සුවපත් කළ පසු ඔවුන්ගේ ගමන සාර්ථකව නිමා විය. සමගිය, කරුණාව සහ සාමූහිකත්වයේ ඇතනම් සාමාන්‍ය නෙළුම් කොළයක් වුවද බලාපොරොත්තුවේ ඔරුවක් බවට පත් කළ හැකියි. ඉතින් මේ වගේ තවත් ලස්සන කතන්දර බලන්න අපේ channel එක subscribe කරන්න. ඒ වගේම අලුත් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න notification bell එකත් on කරලා තියාගන්න.